මිස්ටර් හසන්ත මේ අපේ හෙට මෙතෙන්ට එන අපේ ඕඩියන්ස් එකට සුහද ආරාධනාවක් කරන්න. ඔබතුමා මෙතන ඉන්නේ අපේ ලොකු අයියා. ජාතික නිදහස් දින උත්සවය ඇමරිකාවේ කැලිෆෝනියාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ඇමරිකා සංවිධානයේ සංවිධායකත්වයෙන් මේ පෙර සූදානම් වෙන අතරේ තමයි මම මෙතනට මේ ආවේ. ටික වෙලාවකට මම ආරාධනා කරනවා අපේ අයනේ මේ වැඩි දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වෙන හැමෝටම සහභාගී වෙන්න. ඉතාම ලස්සනට කදිමට මේ වැඩේ සංවිධානය මේ පවතිනවා. ඉතින් ඇමරිකාවේ මම වාර ගණනාවක් ඇවිල්ලා තියෙනවා අටපට්ටමෙන් දොරමඩලාවෙන් බොහෝ දේවල් කියලා. හැබැයි මේ නිදහස් දින උත්සවයකට ඇමරිකාවට ආවේ පළවෙනි වතාවට. ඉතින් හෙට මාත් ඉන්නවා මේ උත්සවයේ. හැමෝටම ආරාධනා කරනවා එන්න. ඉතින් ලස්සන වටිනා පැය කීපයක් අපිට ගත කරන්න පුළුවන් වෙයි. ඒක තමයි. මේ ඔබතුමාට පුළුවන්ද මේ අපේ ළමයි ගැන පොඩ්ඩක් කතා කරන්න? මේගොල්ලෝ දැන් මේ සූදානම් වෙනවා. ඔව්. ජාතික ගී කියන්න, එතකොට නටන්න, ගයන්න, වයන්න, මේක තමයි අපේ කල්චරල් ෂෝ එකත් එක්කම එකතු කරලා එකමුතු කරලා කරන විශාල දැවැන්ත උත්සවයක්. හරි වටිනවනේ. ඔව්. හරි වටිනවා. මොකද අපේ රට ගැන අපිට තියෙන්නේ මොනවද, තිබුණේ මොනවද කියන එක ගැන අනාගත පරම්පරාවට කියලා දෙන එකේ දැනුම දෙන එක හරිය වැදගත්. විශේෂයෙන් මේ නිදහස් දිනය කියලා දිනයක් තියෙනවනේ. ඒක ගැන විවිධ මතාන්තර නොඑක් දේවල් තියෙන්න පුළුවන්. හැබැයි නිදහස් දිනය කියන දවස පාවිච්චි කරලා ඒක තේමාව හැටියට අරගෙන අපිට වටින වැඩ කරන්න පුළුවන්. විශේෂයෙන් මේ දරුවන්ට මේ තියෙන වටිනා ගීත, සාහිත්‍ය, ඒ අපේ තිබුණු වටිනා දේවල්. මොකද රටක් හැටියට අපිට ලොකු වටිනාකමක් තියෙනවනේ නේද? අන්නේ වටිනාකම දරුවන්ට කියලා දෙන එක ඒගොල්ලන්ගේ මතු ජීවිතේටත් හොඳයි. දැන් ඇමරිකාව බොහොම වටින රටක්. වටින රටක ජීවත් වෙන අය. හැබැයි අපි ආවේ කොහෙන්ද? අපිට තියෙන්නේ මොනවද? අන්න ඒක දැනගන්න එක හරිම වටිනවා. ඉතින් මම හරිම අගය කරනවා මේ සංවිධානයෙන් මෙවැනි දෙයක් සංවිධානය කළා. දැන් අලුත් අවුරුදු උත්සවාදිය පවතන එකත් හොඳයි. හැබැයි නිදහස් දිනය කියන ඊට වඩා තවත් වෙනස් විදිහේ දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඉතා හොඳට මේ වැඩේ සංවිධානය වෙනවා. අපි අවුරුදු 78ක් දැන් නිදහස ලැබලා 1948 ඉඳලා මේ වෙනකන් නේද? එතකොට මේ අවුරුදු 78 තුල මම හිතන්නේ ඔබතුමා ටිකක් 50 වගේ පහුවෙන එක්කෙනෙක් මම හිතන විදිහට. එතකොට ඔබතුමා දැකපු විශේෂත්වය මොකද්ද? මේ වෙනකොට අපි රටක් හැටියට ලැබලා තියෙන ජයග්‍රහණය මොකද්ද? ඔව් ඒක ටිකක් දීර්ඝව කතා කරන්න ඕනේ කාරණාවක්. සමහර දේවල් හරි සංකීර්ණයි. දැන් අපි නිදහස කියලා ලැබුවේ මොකද්ද? හැබැයි නිදහස අපි ලබලා තියනවද කියන ප්‍රශ්නෙත් පැන නැගලා තියෙනවනේ. හැබැයි ඉතින් නිදහස් ලංකාවේ අපි ලබපු දේවලුත් තියෙනවා. කොහොත්ම නැහැ කියන්නත් බෑ. සමහර දේවල් ජයග්‍රහණ සමහර පැතිවලින් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. සමහර පැතිවලින් අපි ප්‍රශ්න ගණනාවකත් ඉන්නවා. දැන් අද අපි බැලුවොත් ලොකු ආර්ථික වශයෙන් ලොකු ණයකන්දක හිර වෙච්ච රටක් නේ. නමුත් අපිම යැපිච්ච ස්වයංපෝෂිත ක්‍රමයක් තිබුණු රටක් අපේ රට. සියල්ල නරකයි කියන්න බෑනේ. ඉතින් එහෙම රටක ජීවත් වෙච්ච අපි අද ඉන්න තත්ත්වයේ හැම එකක්ම හිතලා බලපුවාම නිදහස ගැන වෙනම කතා කරනවා. දේශපාලනික, ආර්ථික, සමාජීය වශයෙන් ජයග්‍රහණක් තියෙනවා. හොඳ දේවලුත් වෙලා තියෙනවා. අපි නෑ කියන්න බෑනේ. හොඳ දේවලුත් වෙලා තියෙනවා. හැබැයි අපිට යන්න තියෙන දුෂ්කර මාර්ගයකුත් තියෙනවා. මම දකින විශේෂත්වය තමයි ලංකාව මම හිතන්නේ අවුරුදු 400 ගාණක් හිටපු යටත් විජිතයක්. ඒ යටත් විජිත යුගයේ අපේ මව් භාෂ සිංහල, අපේ බෞද්ධ දහම, බුදු දහම, අපේ සිංහල සංස්කෘතිය ඒව වෙනස් වුණේ නේද? ඒව රැකුණා නේද? ඔව් ඇත්තටම ලෝකයට අපෙන් දෙන්න තියෙන්නේ මොනවද කියලා හොයලා බලපුවාම අපේ තියෙන දේවල් බලන්නකො. දැන් අවුරුදු 2500ක විතර පරණ ඉතිහාස අනුරාධපුරයට පොළොන්නරුවට ගියාම ඒ තියෙන ඓතිහාසික වටිනාකම් ටික අපිට ලෝකයට දෙන. අද සංචාරකයෝ ඉන්නේ මොනවද බලන්නද? මේ අපි මේ මොකක් හරි පාරක් ඇදුවා මේ ගොඩනැගිල්ල දැන් හදලා තියෙන ඕක බලන්න කියලා ඉන්නේ නැහනේ. ඒ අය එන්නේ එක සීගිරිය බලන්න, එක අනුරාධපුරේ බලන්න, එක පොළොන්නරුව බලන්න. ඒ ටික අදත් සංචාරක ව්‍යාපාරයේ මහා ධනෝපායන මාර්ගයක් ලංකාවේ. ඉතින් බලන්න එන්නේ අර පරණ රජවරු හදපු දේවල් ටික. ඉතින් බලන්න ඒ වටිනාකම් දින සාහිත්‍ය මේ පැත්තෙන් ගත්තාම සමහර දේවල් ලේඛනගත වෙලා ඒ සාහිත්‍ය දැන් උදාහරණයක් ත්‍රිපිටකය අපේ රටේ
තමයි ග්‍රන්ථාරූඪ කළේ. ඔව්. ඉතින් ඒක ලෝකයට ගිය අපෙන්. ඔව්. ඉතින් ඒවා අපේ තියෙන වටිනාකම්. තේරවාද බුදුදහම. ඉතින් එහෙම ගත්තාම ඔහොම ලේඛනයක් හදන්න පුළුවන්. හෙට මම කතාවෙදි මම ටිකක් කියන්නම්. ඉතින් බලපුවාම අපිට සිංහ මහත් අපේ හසන් මහත් හිටියාද මහත් විනාඩියක් අපිට මේ ඉස්සරහට පොඩ්ඩක් තව ටිකක් එන්න පුළුවන්. ඔව්, ඔව්. තාම වටිනවා. ඔව්. මං හිතන්නේ ඒකම මම දකිනවා අපේ ඔව්. අපේ ජාතියේ තියෙන හ්ම්. දක්ෂකම තමයි සර්වයිවල් කියන එක. ඒ කියන්නේ අපි රැකෙනවා. අපි කොහොම හරි කොච්චර වැටුණත් නැවත නැගිටින ජාතියක්. ඔබතුමා මොකද ඒ ගැන හිතන්නේ? ඔර බාධාවලටද බාධාගෙනදී පෙරටම යමු ලංකාවේ ගීතයක තියෙනවානේ බාධා එනවා ඇවිල්ලා තියෙනවා ද සෝබාදහමේ බාධක අභියෝග කාලෙක ඉඳලා අපිට හැබැයි ඒවා ආවට වැටුණට ආයි නැගිටිනවා ඒක පුදුම ශක්තියක් අපේ මිනිසුන්ට තියෙනවා ඉතින් ඒක ලංකාවේ තියෙන එක දැන් මේ පහුගිය කාලේ ඇති වෙච්ච එකකින් උනත් අපි නැගිටින්න ඕනේ නැගිටීමනේ අපි කාගෙත් ප්‍රාර්ථනාව නේද ලංකාවේ ජීවත් වුණා පිටරට තුන ශ්‍රී ලාංකිකයෝ හැටියට හැමෝම හිතන්නේ ඒකනේ නේද අපි රට වැටෙනවට කවුරුවක් කැමති නැහැ නේද අපි හැමෝගෙම ප්‍රාර්ථනාව අපේ රට වැටෙන්න යන හැම වෙලාවෙම මේ සිංහල මුස්ලිම් මැලේ බර්ගර් මේ හැමෝම එකතු වෙනවා නේද ඔව් දමිළ සිංහල කිසිම ભેදයකින් තොරව අපි එකතු වෙනවා ඒ නිසා මම හිතන්නේ මේ මෑතකදී ආව ගම් වතුරෙනුත් අපි දැකපු දෙයක් තමයි මිනිස්සුන්ගේ තියෙන එකමුතුකම මිනිස්සුන්ගේ තියෙන අපි නැගිටිමු කියන සංකල්පය නේද? ඔව් ඔව්. අතරම මේ වෙලාවේ ඊටාම වටිනා ආදර්ශවත් වැඩ රාශියක් සිද්ධ වුණානේ. නේ ජාතිය ආගම් ભેද බැලුවේ නෑනේ. සබාදාම ගහලා දැම්මනේ නේද? කොහෙද කවුද අරයද මෙයාද මොන පක්ෂෙද මෙයා සිංහලද දෙමළද මුස්ලිම්ද බැලුවේ නෑ. විනාශය සිද්ධ වුණා හැමෝටම. හැබැයි නැගිටින කොටත් හැමෝම එකතු වෙලා නැගිටින්න ඕනේ කියන අදහස මිනිස්සු තුල තියෙනවා. ඒ අදහස තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ අදිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න අවස්ථාවක් බවට එකපත් වුණා. ඔව්. එහෙනම් දැන් අපිට හෙටත් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවනේ. ඔබතුමාගේ කතාවකුත් තියෙනවනේ. ඒ නිසා අපි මේ ආරාධනාව හැමෝටම කරන්න කරුණා කරලා හෙට ඇවිල්ලා අපි එක්ක එකතු වෙලා අපේ 78 වෙනි මේ නිදහස් දිනය සමරන්න කියලා. ශ්‍රී ලංකා ඇමරිකා සංගමේ සංවිධායකත්වයෙන් කැලිෆෝනියාවේ සිද්ධ වෙන මේ වටිනා වැඩේ පෙර සූදානම සිද්ධ වෙන අවස්ථාවේ මාත් මේ මෙතනට කොට වැදිලා යන්න ආවේ දකින්න අපේ දරුවෝ එහෙම ලෑස්ති වෙනවා නැටුම් ගැයුම් වැයුම් ආදියත් ඇති කියලා මම දැක්ක දැන් මේ පේන දේවල් වල ඇති වැඩේ හොඳට යයි ඉතින් මෙතෙන්ට එක්රැස් වෙලා ඉන්න කට්ටිය තව ඉන්නවා ගොඩක් කට්ටිය ඉන්නේ නේද හොඳයි දැන් ඇවිල්ලා ඉන්නවා ජාතික නිදහස අපේ අභිමානවත් වර්ෂලෙන් මාගේ හඬින්ම ඒක ලැබෙනවා නම් අපිට තාම වටිනවා මව්බිමෙන් ඈත පිට ජීවත් වුණත් තමන්ගේ මාතෘ භූමිය ගැන මාතෘ භූමියේ අභිමානය ගැන හදවතේ තියාගෙන තමන්ගේ දරුවන්ටත් අනාගත පරම්පරාවටත් ඒ දායාදේ දෙන්න අම්මලා තාත්තලා වැඩිහිටියෝ හැමෝම එකතු වෙලා මේ වගේ වැඩක් සංවිධානය කරන හරි වටින දෙයක් හැමෝම එකතු වෙන්න මේ වැඩේට මම ආරාධනා කරනවා මාත් ඉන්නවා මේ මම පොඩි කතාවක් කරන්නයි කියලා මට ආරාධනා ලැබුණා කතාව කරනකොට තමයි නැගිටලා යන්නත් ඉඩ තියෙනවා කට්ටිය උනාට කමන්නේ අනිත් වැඩ ටික හොඳයි හැමෝටම වෙන්න කියලා ආරාධනා කරනවා හොඳයි එහෙනම් ආයුබෝවන් වණක්කම් අස්ලාම් මලයිකම් let's meet everyone tomorrow thank you ශ්‍රී ලංකාවේ ජාතික අභිමානය සනිටුවන් කිරීම සඳහා ලොස් ඇන්ජලිස් නගරයට ලංකාවේ